පේලිකිතර කාර්ක නවත්තලා පොල්පිටිගම ගිහින් බාරයක් වෙන්නේ. මොන බාරයක්ද? ඔව්. දැන් ඉතින් දේවාට ගිහලා පඳුරක්වත් ගැට ගහමුද? කඩවර දෙයියන්ගෙන් පිටයි. මේ පොල්පිටිගම් පැත්තේ හාස්කම් තියෙන දේවාලයක් ගැන මාත් එක්ක මේ හයර් එකක් ගිය නෝන කෙනෙක් දවසක් කිව්වා. මම ටිකක් ඒ ගැන හොයලා බැලුවා. කාරණාව ඇත්ත. එතන දේවාලට කවුරු හරි කෙනෙක් බාරයක් වුණොත් ඒ වෙච්ච බාරේ ඒ විදිහටම ලැබෙනවා. මේ තියෙන ප්‍රශ්න වලින් ගොඩෙන්න කියලා හිතාගෙන බාරයක් වෙන්න මාත් කියේ. ඔය ගමන යනවා කියලා මට කියන්න තිබුණා. මේ වගේ ගමන් එහෙම කියන්න බෑ. පේ වෙලා යන්නවනේ. මම ඊයේ දවසේටම මස් මාළු කිසි දෙයක් කාලා නැහැ. ඇයි නීර ඔයාලට මතක නැද්ද? ඔයා මට ඊයේ අර කන්න කියලා බල කරාදී මම කියලා නිදාගත්තා. මතක නැද්ද?